ඇය නිලූෂා මදුමාලි දිසානායක. නොහිතපු මොහොතක වැළඳුණු දරුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය පසුගිය 12 වෙනි දින ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් තිබුණේ පුංචි රෝසමලක් මෙලොව සදහටම තනි කරමින්. පියාගේ අතේ ඉඳන් පුංචි දියණිය මියගිය මවගේ දේහය හෙමින් අතගෑවේ මේ කිසි දෙයක් හිතාගන්න බැරුව අම්මගේ උණුහුම සොයමින්. ඇයගේ හදිසි වියෝව ගැන සංවේදී වූ මිතුරන්ගේ අදහස් මෙසේ වී තිබුණා. මරණයට අභියෝග කළ ඈ මරණයට බිය නොවූ ඈ කිසිදු දෙයක් මත කම්පා නොවූ ඈ ජීවිතේ ලැබූ කෙටි කාලයෙන් සිනා වූ ඈ මුළු ලොවක ආදරය දිනාගත් ඈ සත්තයි සතුටින් යන්න ඇති ඒ ගමනත් ඈ කොච්චර හිත හදාගන්න හැදුවත් ඔයා මතක් වෙද්දි ඇස්වලට කඳුළු වෙන්නේ මටත් නොදැනීම අක්කේ. මගේ ජීවිතේ එකම එක මොහොතකට තිබ්බ ඒ සැනසීම නැති වෙලා ගියා වගේ. හීනෙන් හරි ඇවිත් ඔයා නැති පාළුව මකා ගන්න විදිහ කියලා යන්න අක්කේ. ලස්සන රෝසමල පරවෙලා ගියේ ඇයි මෙච්චර වේලාහින්. ඔයාට පණ වගේ ආදරය කරපු මේ දෙන්න තනි කරලා ඔයා කොහොමද හිතාදන් යන්න කියා ආයෙ නොඑන්නම. අවසානයේදී පරිස්සමෙන් බලාගන්න පරිස්සම් කරන්න අපි හැමෝටම දීලා ගියපු පුංචි මැණික රකින්නව පණ වගේ මුළු ජීවිත කාලෙටම. ඇයි ඔයා අපේ හිතත් හොරකම් කරන්නම ගියේ? ඒකවත් දීලා යන්න තිබුණේ චූටි මැණික. හදාගන්නවත් හිතක් දීලා යන්න තිබුණේ. ඔයා කවදම හරි ආයෙත් ඒවි කියන බලාපොරොත්තුවෙන් ඔයාගේ හොඳම යාළුවා තාමත් බලන් ඉන්නවා. හැම ප්‍රශ්නකටම උත්තර හොයලා දීපු මට ඇයි දරාගන්න හැටි විතරක් කියලා දීලා යන්න බැරි වුණේ මගේ අක්කේ. ඇස්වලට කඳුළු ආවා අක්කේ. ඇත්තටම ඔයා හරිම හොඳ කෙනෙක්. අනේ මට මතක් වෙන්නේ පුංචි සුරංගනාවි. මගේ සාරා පැටියගේ වයසම පුංචි රෝසමලක් කොහොමද මේ දේවල් දරාගන්නේ?